අග්බෝ අග්බෝ තමයි අද අපි කතා නායකයා. අග්බෝ ගැන නොදන්න ශ්‍රී ලාංකිකයෙක් මේ ලංකාවේ නැති බවට මම විශ්වාස කරනවා. ඉතින් මේට වසර 3කට කලින් අග්බෝගේ පාදයට බදින කඩක් පත්තු වෙලා එයා දැඩි ලෙස රෝගාතුර වෙනවා. කොහොම හරි අවුරුද්දක කාලයක් වැය කරලා වනජීවී පශු වෛද්‍ය ඒකකය අග්බෝ ඇතාව සනීප කරගන්නවා. ඉතින් අග්බෝ කියන්නේ ලංකාවේ වනාන්තර ඇතුලේ ඉන්න ජනප්‍රියම ඇතෙක්. අග්බෝ ගැන විටින් විට අපිට විවිධ ආරංචි අහන්න පුළුවන්. ඉතින් ඔන්න අග්බෝ පසුගිය දිනක අවුරුදු 3කට විතර පස්සේ නැවතත් තමන්ගේ සුපුරුදු මහකනදරාව ප්‍රදේශයට ගිහිල්ලා තිබුණා. ඉතින් මහකනදරාවේ අග්බෝට මාසයක් දෙකක් තුනක් කල්ගත කරන්න පුළුවන් වුණත් මහකනදරාවේ මිනිස්සු අග්බෝට එච්චර කැමති නැති බව තමයි අපිට පේරෙන්නට තිබුණේ. ඉතින් එක අවස්ථාවකදී පොඩි විටිතැවීමක් සිදු වුණා. නමුත් අග්බෝ ආරක්ෂිතයි. ඉතින් ඔන්න ආයෙත් අග්බෝ තමන් තුවාල වෙච්ච කාලේ ඉඳපු තිරප්පනට යන්න දැන් පිටත් වෙලා ඉන්නවා. ඉතින් අපි හිතනවා අග්බෝ තීරණය කරන්න ඇති තිරප්පනේ තමයි තමන්ට ගැලපෙන්නේ කියලා. ඒ නිසා නැවත වතාවක් අග්බෝ තමන්ගේ මද කාලය තමන්ගේ සගයන් සමගත කරලා සුපුරුදු පරිදි ඔන්න දැන් තිරප්පනේ බලා යන්න පිටත් වෙලා තියෙන්නේ.